බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ කෙවල් කර්මාන්තයෙන් නැත්තම් ඔය මාළු අල්ලන කර්මාන්තයෙන් ජීවත් වෙන ගම්මානයක් තිබුණා. මේ ගම්මානයේ තරුණ කණ්ඩායමක් පළමුවෙන්ම පුහුණුව ලැබලා ගඟට ගියා මාළු අල්ලන්න. මාළු අල්ලන්න දැල දාපු ගමන් පින්විතින් ලස්සන මාළුවෙක් රන්වන් පාට ලස්සන කවදාක්වත් දැකලා නැති මාළුවෙක් හම්බුණා. මැරුණෙත් නැහැ. එයාට මේ මාළුවාගේ ලස්සනකම නිසා මරන්න නැතුව දෙයකට මේ භාජනයකට දාගත්තා. දාගෙන ගෙදර අරන් ආවා. ගෙදර අය බොහොම සතුටු වුණානේ අපේ දරුවන්ට ඉස්සරවම හම්බෙලා තියෙන රත්තරන් මාළුවෙක්. ඉතින් මේ මාළුව අරගෙන ගියා සිටුවරයා ගාවට. සිටුවරයා අරන් ගියා රජුරෝ ගාවට. රජුරෝ මේ මාළුව අරන් ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. බිම්බිසාර මහ රජතුමා මේ මාළුව අරන් ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. ගියන් ඉවරලා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මාළුවා විශේෂයි. මේ විශේෂත්ව නිසා මේ පවුලේ කට්ටිය සිටුවරයාට පෙන්ලා තියෙනවා. සිටුවරයා මේ මංගාවට එක්කක් ගෙනාවා. මම භාග්‍යවතුන් වහන්සේ ගාවට ගෙනාවා. ඒ වෙලාවේ කියනවා මේ මහරජතුමනේ විශේෂයි තමයි මේ මාළුවා. විශේෂ කෙනෙක්. විශේෂ මාළුවෙක් මේ මාළුවා. කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. ඉතින් කාරණාව අහනවා. ඒ වෙලාවේ කියනවා මේ මාළුවා කියලා කියන්නේ අතීතයේ භික්ෂුවක්. ඉතින් ඒ කෙනා යම්බදු සීලයක් රැකලා තිබුණා. ඒකයි මේ රන්වන් පාට සිරුරක් ලැබුණේ. ඒ වගේම තමයි මේ කෙනා මේ අපායේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ මේ ධර්මයේ විකෘති කිරීම නිසා අපායේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මම ඒක ඔප්පු කරලා පෙන්නන්නම් කියලා බුදුරජාණන් වහන්සේ අහනවා මේ මාළුවගෙන් මේ නම ඒ කාලේදී කපිල කියන නමෙන් හිටියේ. කපිල මේ කොහෙන්ද ආවේ? ඒ වෙලාවේ කියනවා කාටවත් ඇහෙන්න කියනවා මං අපායේ ඉඳන් ආවේ. මේ පලාතම ගඳ ගහන්න පටන් ගත්තා. මේ මාළුවා කතා කරනකොට පලාතම ගඳයි. දැන් බලන්න හේතුව අර දහම් විකෘති කිරීම නිසා. ඒකම තමයි ඒ වෙලාවේ අහනවා දැන් ආපහු කොහෙද යන්නේ කියලා අහනවා. ආයෙත් මං අපායටම යනවායි මේ චුට්ටි කාලයකට තමයි මේ ආවේ කියලා ආයෙත් කතා කරලා කියනවා. ඒ වෙලාවේ අහනවා මේ අම්මයි නංගි දැන් කොහෙද ඉන්නේ කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ අහනවා. ඒ වෙලාවේ කියනවා මගේ අම්මයි නංගි දෙන්නත් අපායේ ඉන්නේ. ඒ කාලේ මම ධර්ම විකෘති කළා. ධර්ම විකෘති කරපු දේ අනුගමනය කළා මගේ අම්මයි නංගිය දෙන්න. ඒ නිසා ඒ දෙන්නත් දැන් අපායේ ඉන්නේ කියලා මෙයාට දුකක් ඇති වෙලා ඒ විශාල භාජනයේම ඔළුව ගහගෙන කල්රේ කරලා අපායට ගියා පින්වතුනි. බලන්න එදා භාග්‍යවතුන් වහන්සේ පෙන්වුම් කරනවා අර කපිල මාත්‍රයාගේ අර මේ ශරීරයේ වර්ණවන්ත භාවයට හේතුව තමයි අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ භික්ෂුවක් වශයෙන් සීලයක් යම් දවසක පුරලා තිබුණා. ඒ සීලවන්ත භාවය නිසා අර ශරීර වර්ණය ලැබුණා. හැබැයි දහම් විකෘතත්වය නිසා අර තමන් අපායේ අවීචයේ ඉඳලා තමයි ආවේ. අයත් මේ කාරණාව කියලා අවීචීටම ගියයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා. දහම් විකෘති කරපු නිසා ඒ කාරණාව නිසාම ගඳ ගහන මොකයක් ඇති උනායි කියලා පෙන්වුම් කරනවා. ඒ වගේම ඒ වගේ සිද්ධි එදා අතීතයේ දහම තුඩත් පින්වතුනි පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි හරි දහම තේරුම් අරගෙන ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ අනුගමනය කරගෙන ත්‍රිපිටක දහමට අනුයාත ධර්ම අනුගමනය කරමන ඒ කෙනෙක් යම් කෙනෙක් ගුණ ධර්මයන් පෝෂණය කරගන්නවා නම් ඒ වගේම තමයි මහා ආනිසංසයක් ලැබෙනවා ජීවිතේට.